සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ NLP cooking channel වෙත. අද මම හදන්න යන්නේ කැරමල් පුඩිමක්. ඉතින් අපි බලමු මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා ටින්කිරි එකක්, ඒ වගේම බිත්තර හතරක්, ඒ වගේම වැනිලා ස්වල්පයක් සහ සීනි සීනි ටිකක් ගන්න ඕනේ. මොකද අපි සීනි ගන්නේ කැරමල් එක හදාගන්න. ඉතින් අපි යනවා දැන් කැරමල් එක හදාගන්න. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට මම මේකට මේස හැඳි හතරක් පහක් තමයි අරන් තියෙන්නේ. ඉතින් මේස හැඳි පහක් විතර දාලා මේ වගේ අපි ලිප උඩ තියන්න ඕනේ. ලිප උඩ තිබ්බන් පස්සේ මේ වගේ පොඩි වෙලාවක් ගියාම බ්‍රවුන් කලර් නැත්නම් ගෝල්ඩ් කලර් එකට මේ වගේ සීනි එනවා. ඉතින් මේකට වතුර දාන්න එපා. සීනි පමණක් දාලා මේ වගේ ඔකට පේන ආකාරයෙන් මේ වගේ ලිපේ උඩ තියලා අපි භාජනය මේ වගේ උඩට අරගෙන මෙහෙම අපි ඒ භාජනය කරක තමයි ඒ හරි පදමට ඒ කැරමල් එක අපි හදා ගන්න ඕනේ. ඒ අවශ්‍ය ගෝල් කලර් එක වෙනකම්. ඉතින් ගොඩක්ම තද දුමුරු කරගන්න එපා. තද දුමුරු කරගත්තාම අපේ කැරමල් එක තිත්ත වෙනවා. ඒ නිසා අපි මේ වගේ ලිප උඩ තියලා පොඩි වෙලාවක් උජිර අරගෙන මේ වගේ කරක අපි හොඳට ඒ පදම හදා ගන්න ඕනේ. මේ ඔබට පෙනෙන ආකාරයෙන් අපි මේ වගේ තමයි නිවරදිව කැරමල් එකක් හදාගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ මම පොඩි වෙලාවක් ලිපුඩින් තියනවා. ඊට පස්සේ ඒක භාජනය උඩට අරගෙන කරකවලා ආපහු ලිප උඩ තියනවා. ලිප උඩ ගොඩක් වෙලා තියන්න එපා. සීනි එක ගොඩක් කර වෙලා කළු වෙන්න බලයි. ඒ නිසා මේ වගේ තමයි අපි හරි ගානට පදමට හොඳ කැරමල් එකක් හදාගන්නේ. මේ වගේ තමයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ලස්සනට හරිම කියන්නේ හරි ගානට ගෝල් කලර් එකට හොඳ කැරමල් එකක් හැදිලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ වගේ තමයි මම කැරමල් එක හදාගත්තේ. ඊට පස්සේ අපි පුඩිම හදාගන්න භාජනය අරගෙන අපි මේ කැරමල් එක දාගන්නවා. ඉතින් කැරමල් එක දාගත්ත ගමන්ම කැරමල් එක හයි වෙනවා. ඒ නිසා මම කරන්නේ මේක පොඩ්ඩක් ලිප උඩ තියලා මේ වගේ පොඩි වෙලාවක් තියාගන්නවා කැරමල් එක පොඩ්ඩක් ඒ ගානට හරි ගස්සනකම්. ඊට පස්සේ අපි භාජනයක් අරගෙන ඒකට බිත්තර හතර දාගෙන ඊට පස්සේ මම දාන්න යන්නේ මිල්ක් මේඩ් එක නැත්තම් ටින්කිරි එක මෙහෙම මුලින්ම පොඩ්ඩක් දාලා ඒ වගේ විස්ක් එකක් ආධාරයෙන් මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ. බිත්තර සහ මිල්ක් මේඩ් එක පොඩ්ඩක් දාලා මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ මම ටින්කිරි එක ඔක්කොම දාලා හොඳටම මික්ස් කරගන්න ඕනේ. ඉතින් කියන්න ඕනේ දැන් මේ බිත්තර දාන නිසා හොඳටම විස්ක් එකක් ආකාරයෙන් හොඳට අතින් හොඳට මික්ස් කරගන්න ඕනේ. බිත්තර ටික හොඳට ඒ මිල්ක් මේඩ් වලට හොඳට තියවනකම් හොඳට මේක මික්ස් කරගන්න ඕනේ මේ වගේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඇති මේ මිල්ක් මේඩ් එකේ වටේට ගෑවිලා තියෙනවා මිල්ක් මේඩ් එක. ඒ නිසා මේ ඒ මිල්ක් මේඩ් ඒ ටින් එකටම ගානටම වතුර එකක් මම අරගෙන හොඳට මික්ස් කරලා මම මේකට දාගත්තා. දාගෙන ඊට පස්සේ හොඳටම මේක අපි මික්ස් කරන්න ඕනේ මේ ආකාරයෙන්. හොඳට මේ වගේ මික්ස් කරන්න පොඩි වෙලාවක් විනාඩි 10ක් වගේ අපි හොඳට විස්ක් එකක් ආධාරයෙන් හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගෙන ඊට පස්සේ මම වැනිලා තේ හැන්දක් දාගත්තා මේකට. වැනිලා තේ හැන්දක් දාලා අපි ආපහු හොඳට මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. වැනිලා එක හොඳට මේ පුඩිමට හොඳට මේ වගේ අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් ඕගලන්ට මම මෙතනදී සීනි දැම්මේ නෑ. ඕගලන් දැක්ක ඇති. ඉතින් ඕගලන් බලන්න ඕගලන්ට සීනි පදම ඕගලන්ගේ රස අනුව එක ඇතිද කියලා. මොකද මිල්ක් මේඩ් එකේ කොහොමත්ම සීනි තියෙන නිසා. ඉතින් මම මෙතනදී සීනි බලනකොට මට සීනි පොඩ්ඩක් අඩු නිසා මම සාමාන්‍ය සීනි දාගත්තා. ඕගලන්නුත් බලන්න ඕගලන්ගේ මිල්ක් මේඩ් එකේ මේ සීනි අඩු නම් පමණක් සීනි
දාගන්න නැත්තම් සීනි දාගන්න අවශ්‍ය නැහැ. මම මෙතනදී පොඩ්ඩක් බලනවා සීනි ඇතිද කියලා. ඉතින් මට තේරුණා පොඩ්ඩක් සීනි මදි කියලා. ඒ නිසා මම මේකට සීනි තේ හැඳි භාගයක් විතර මම මේකට තේ හැන්දක් වගේ මම මේකට දාගත්තා සීනි මදි නිසා. ඉතින් ඕගොල්ලන්ගේ රස අනුව මේකේ සීනි බලලා මේක සීනි දාගන්න. අපි මේක ස්ටීම් කරන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් මේකේ සීනි ගතිය බලන්න ඕනේ. ඉතින් මම මේ අවස්ථාවේදී සීනි තේ හැන්දක් පමණ මේකට එකතු කරගත්තා. ඊට පස්සේ විස්ක් එකක් ආතරෙන් හොඳට මේක මික්ස් කරන්න ඕනේ ඔයගොල්ලන්ට පෙනෙන ආකාරයෙන්. ඉතින් මේක විනාඩි 15ක් විතර අපි නැත්තම් විනාඩි 10ක් 15ක් අතර හොඳට මේක අපි විස්ක් එකක් ආතරෙන් හොඳට මික්ස් කරගන්න ඕනේ මේ පොඩිම හොඳට. ඊට පස්සේ මම දැන් කරන්නේ මේක දැන් ස්ටීම් කරන්න යන්නේ. ස්ටීම් කරන්නේ මම මේක oven එකක් ආකාරයෙන් කරගත් ඉතින් කැරමල් එක දාගත්ත භාජනයට මම අර මිශ්‍රණය දාගත්තා මේ ආකාරයෙන්. ඊට පස්සේ මම කරන්න යන්නේ මේක ස්ටීම් කරන්න. ඉතින් ස්ටීම් කරන්නේ මම oven එකේ තමයි ස්ටීම් කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද ස්ටීම් එක කරන්න කියලා. ඕගොල්ලන් දන්නවා oven trays තියෙනවා. oven tray එකට මේ වගේ වතුර එකක් අපි දාගන්න ඕනේ. වතුර එක පිරෙන්න දාගන්න එපා. වතුර එක සාමාන්‍යයෙන් මැදට වෙනකම් පිරෙන්න දාලා ඊට පස්සේ අර අපි අපේ පුඩින් දාගත්ත දීසිය අපි මෙහෙම තියනවා. තියලා ඒක ආවරණය කරන්නේ මම මේක සෙන්ටිග්‍රේඩ් 180ට තමයි දැම්මේ. දාලා අපි මේ වගේ ආවරණය කරන්නේ නැතුව මේක අපි රත් වෙන්න දාන්න ඕනේ oven එකේ. ඉතින් මට මේකට විනාඩි 15ක් පමණ ගියා. ඉතින් ඕගොල්ලන් බලන්න සැරින් සැරේ ඇවිලිලා මේ වගේ ඕගොල්ලන් මෙහෙම බලන්න ඇලෙනවද කියලා. ඉතින් ඇලෙන්නේ නැත්නම් ඒ පුඩිම සෙට් වෙලා කියලා තමයි අපිට පේන්නේ. ඊට පස්සේ මම කරන්න යන්නේ පුඩිම දැන් අනිත් පැත්ත හරව ගන්න. මේ වගේ මම ස්පැචුල් එකකින් මේක බුරුල් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ වගේ තමයි මගේ පුඩිම ඇවිල්ලා තිබ්බේ. තාමත් ලස්සනට ඇවිල්ලා තිබ්බ මගේ පුඩිම. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ කෑල්ලක් ඒ පුඩිමෙන් කපා ගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳට මෙලකට ඒ වගේම ලස්සනට පාටට මේ පුඩිම තිබ්බා. හරිම රහයි. ඉතින් ඔයගොල්ලන් මගේ channel එක like කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලොත් මෙන්න මේ පුඩිම හදලා බලන්න ඉතාමත් රහයි. ඒ වගේම හරිම ලස්සනට ආවා. කවුරු හරි ආවම අපිට මේකට හදලා දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්වත් මේක හදලා බලන්න.